Guess the number challenge with Dad. මේක මගේ නම්බර එක. මේක පප්පගේ නම්බර එක. පප්පගේ නම්බර එක 100ට වඩා වැඩිද? වැඩි. ඔයාගේ නම්බර එක 1000ට වඩා අඩුයි. අඩුයි. 500ට වඩා වැඩිද? වැඩි. ඔයාගේ 500ට වඩා වැඩි. අඩුයි. පප්පගේ නම්බර එක 750ට වඩා වැඩිද? වැඩි. හ්ම්. ඔයාගේ නම්බර එක 400ට වඩා වැඩිද? වැඩි. පප්පගේ නම්බර එක 1000ට වඩා අඩුද? අඩුයි. හ්ම්. ඔයාගේ නම්බර එක 450ට වඩා වැඩිද? අඩුයි. ඔව් අඩුයි. අඩුයි ඈ. පප්පගේ නම්බර එක 800ට වඩා වැඩිද? 800ට වඩා අඩුයි. හ්ම්. ඔයාගේ නම්බර එක 440ට වඩා වැඩිද? වැඩි. ඉන්න දැන් පප්පගේ නම්බර එක 1000ට වඩා අඩුයි කිව්වා. කිව්ව නේද? 800ට වඩාත් අඩුයි කිව්වා. 800ට වඩා අඩුයි කිව්වනේ. ඔව්. 775ට වඩා වැඩිද? වැඩි. හ්ම්. ඔයාගේ නම්බර එක 446ට වඩා වැඩිද? අඩුයි. 790ට වඩා වැඩිද? අඩුයි. හ්ම්. ඔයාගේ නම්බර එක 444. හරි. හරි. මගේ නම්බර එක දන්නවද? නෑ කියන්න බෑ. මම තව පාරක් ගෙස් කරන්නේ ඈ. 780ට වැඩිද? 400ට වඩා අඩුයි. අඩුයි. 780ට වැඩිද? අඩුයි. 780ට. අඩුයි. ඔකේ ඔකේ. 780ට. මම ඒක එතන දාන්නේ 400ට නෝ. විතර. දෙක කොටාගෙන තියෙන්නේ. ඔබ ජයග්‍රහණය කරා. Follow for more.